අද විශ්ව විමසුමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ආහාරවලට නිතරම එකතු කරගන්න අමුද්‍රව්‍යයක් වන ලූණු. අද අපි මේ වීඩියෝ එකේ කතා කරන ආකාරවලට සාදාගෙන කොහොමද අපිට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග වලින් වැළකී සිටින්න කියලා. ඉතින් ඔය කලින් දැනගෙන හිටියද පිළිකාව, මුත්‍රා ආසාදනය, අර්ශස් රෝගය, කොලෙස්ටරෝල් වලට හා හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝගවලට ලූණු වල තියෙන මේ ඇන්ටි බැක්ටීරියා ගුණාංග නිසා එම රෝග තත්ත්වයන් පාලනය කරන්න පුළුවන් කියලා. අද අපි කතා කරමු ඒ ගැන ටිකක්. අංක 1 තමයි ඔයාට කැස්සක් හරි පපුවේ පෙනහළු වල හුස්ම ගැනීමේ යම්කිසි අපහසුතාවයක සිටින කෙනෙක් නම් නිවසේ හදාගන්න පුළුවන් මේ සරල ලූණු පානය තුලින් ඔයාට හුස්ම ගැනීම පහසු කරනවා වගේම ඉතා ඉක්මනින් ඔයාට සහනයක් ලබා දෙනවා. ඔයාට මේ ලූණු පානය හදාගන්න ඕන වෙන්නේ විශාල කැඩුණු ලූණු ගෙඩියක්, වතුර කෝප්ප දෙකක්, මී පැණි ටිකක්, ලෙමන් භාගයක යුෂ සහ කහතේ හැඳි භාගයක් විතරයි. පළමුව ලූණු විනාඩි 10ක් 15ක් වතුරේ තම්බා ගන්න. ඒ පෙර අනිකුත් අමුද්‍රව්‍ය ඒකට එකතු කරලා උණුසුම් කෝප භාගයක් දිනකට දෙවරක් බැගින් දින 3ක් පානය කරන්න. මේක ඔයා හරියටම කරොත් ඔයාට හුස්ම ගන්නකොට විශාල සහනයක් ඔයාටම දැනෙයි. අංක 2 තමයි ඔයා අර්ශස් රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් ඔයා කරන්න ඕන පිසු ලූණු ආහාරයට එක් කර ගැනීමයි. දවසට පිසු ලූණු ගෙඩියක් ඔයාගේ කෑමට එකතු කර ගැනීමෙන් අර්ශස් වල ලේ ගැලීම සහ වේදනාව නතර වන බව විද්‍යාඥයින් පරීක්ෂණ මගින් තාහුරු කරගෙන තියෙනවා. ඔයා මුත්‍රා ආසාදනයෙන් පෙළෙන කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන්නේ ලූණු ගෙඩි 3ක්, කළු රාබු ගෙඩි 3ක් සහ දෙහි ගෙඩි 5ක යුෂගෙන ඒවා හොඳට මිශ්‍ර කරලා තේ හැන්දක එකක් බැගින් දිනකට 5 වතාවක් භාවිතා කරන්න. මේ ක්‍රමයෙන් ඔයාට අනිවාර්යයෙන්ම සුවයක් ගෙනනවා නොඅනුමානයි. ඊළඟ කරුණ තමයි ලූණු කියන්නේ ඉතාමත් හොඳ පිළිකා වැළැක්වීමේ කාරකයක්. ලූණු වල තියෙන සල්ෆර් අඩංගු සාන්ද්‍රිත ද්‍රව්‍ය මගින් ශරීරයේ තියෙන සජීවී සෛල පිළිකා සෛල බවට පරිවර්තනය වීම වළක්වා ගන්නවා. ඔයාට කරන්න තියෙන්නේ දිනකට ලූණු ගෙඩියක් කෝප භාගයකින් හොඳට තම්බාගෙන එය පානය කිරීමයි. ඊළඟට ලූණු ප්‍රතිකාරකයක් වන්නේ රක්ත වාතයටයි. රක්ත වාතය යනු සන්ධිවල විශේෂයෙන් මහපට ඇඟිල්ලේ ඇතිවන ඉතා වේදනාකාරී දැවිල්ලක. එහි ප්‍රතිඵලයක් ලෙස සන්ධි වටා යුරේට් තැන්පත් වීම සිදු කරනවා. මේකට ඔයාට කරන්න තියෙන්නේ ලූණු ගෙඩියක් අඹරලා හොඳට කුඩු කරලා ඒ මිශ්‍ර ඔයාගේ වේදනාකාරී දැවිල්ල තියෙන ස්ථානයේ මුළු රාත්‍රියක් පුරාවට තියෙන එකයි. මෙය නැවත නැවත කිරීමෙන් ඉතාමත් හොඳ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. මීට අමතරව ඉන්ෆ්ලුවෙන්සාවට, පික්කාවට වැනි රෝගවලට ලූණු මිශ්‍රිත පානයන් එකතු කර ගැනීමෙන් ඉතාමත් ඉක්මන් සුවයක් ඔයාට ළඟා කරගන්න පුළුවන්. ඉතින් මීට අමතරව ඔයා දන්න තවත් ක්‍රම තියෙන්න පුළුවන් ලූණු ප්‍රතිකාරකයක් ලෙස ලෙඩ රෝගවලට පාවිච්චි කරන. ඒ ටික අනිත් හැමෝටම පේන්න අපිත් එක්ක ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.